කිරීම මුත්‍රාශයට අදාළ වූ විශාල කාර්යභාරයක් මේ හරහා සිද්ධ වෙනවා. අනිත් කාරණාව ගත්තම අනිත් පැත්තෙන් අපි මේ හඳුන්වාදීමත් එක්කම වෛද්‍යතුමනි අපිට ඡායාරූප දකින්න අවස්ථාවක් තියෙනවා. ඔව් දැන් මේ ඡායාරූපෙන් ඔබට පේනවා ඇති පුංචි ග්ලෑන්ඩ් එකක් ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියලා මේක ඉංග්‍රීසියෙන් හදන්නේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියලා. මේ ග්‍රන්ථිය තියෙන්නේ මුත්‍රාශයේ මුත්‍ර නාලය පටන් ගන්න ස්ථානයේ සහ ගුද මාර්ගයත් අතර දෙපැත්තකට ඒ කියන්නේ බහිස්රාවීය ග්‍රන්ථි දෙකකට මැදි වෙලා තමයි මේ ග්‍රන්ථිය තියෙන්නේ පුරුෂ ලිංගයේ පැත්තටත් පරව. එතකොට එක පැත්තකින් පුරුෂ ලිංගයට සහයෝගයක් දෙනවා අනිත් පැත්තෙන් මුත්‍රාශයට සහයෝගයක් දෙනවා. නමුත් ගුදේ ඇති විය හැකි ගැටලු පවා මේට යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ ග්‍රන්ථිය තමයි අපේ මුත්‍රා පිට කිරීමේදී පවා අපිට හොඳින් මුත්‍රා පහ කරන්න වේගයෙන් මුත්‍රා පහ කරන්න පුළුවන් ශක්තිය ලබා දෙන්න මූලික වෙන ග්‍රන්ථියක්. අනිත් පැත්තෙන් ගත්තම ශුක්‍රාණු ක්‍රියාවලිය. දැන් ගොඩක් අයගේ තියෙන මතයක් තමයි මේ සමාජයේ ඒ කියන්නේ ඒක ඇත්තටම දැනුවත්භාවය ගැන තියෙන ගැටලුවක් එක තියෙන දෙයක්. හිතන්නේ වෘෂණ කෝෂ හරහා පමණක් මේ ශුක්‍රාණු නිපද වීම ගැන. ගොඩක් අය දන්නේ පැත්ත. නමුත් මේ ශුක්‍ර තරලය නිපද වෙන්න මූලිකවම බලපාන ග්‍රන්ථිය තමයි මේ පුරස්ථි ග්‍රන්ථිය. එතකොට මේ ග්‍රන්ථියෙන් පුරුෂයාගේ ලිංගික ක්‍රියාවලියටත් ඒ වගේම පුරුෂයාගේ මුත්‍රා පහ කිරීමේ ක්‍රියාවලියටත් මේ ක්‍රියාවලින් දෙකටම මේ ග්‍රන්ථිය හරහා විශාල පිටිවහලක් වෙනවා. දැන් මුත්‍රා පිට වෙනකොට ඒ සංවේදීතාවය දැනෙන්න ඒ වගේ මුත්‍රා හොඳින් පිට කරන්න මේ පහසු වෙන්නේ පුරස්ථි ග්‍රන්ථිය හොඳින් පැවතුනොත් පමණයි. මේ ග්‍රන්ථියේ ගැටලුකාරී තත්ත්ව මත වුණොත් මුත්‍රා පහවීමේදී පවා ගැටලුකාරී තත්ත්ව සමහරවිට මුත්‍රා වරින් වර පිටවීම, මුත්‍රා නිසි පරිදි පිට නොවීම, මුත්‍රා අඩස්සිය ඇතිවීම සමහරක් අය හිතනවා මේ මුත්‍රාශයට අදාළව ප්‍රශ්නයක් කියලා මුත්‍රා ගල් කියලා මේ පටලව ගන්න තැන් තියෙනවා. අන්න ඒ නිසා තමයි අරුණි කියන්නේ මෙවැනි ප්‍රශ්නවලදී වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා සමහර නිගමන ඒ කියන්නේ තමුන්ට සරල නිගමන ගන්න පුළුවන් මුත්‍රා දැවිල්ලක් ඇති වුණොත් මුත්‍රා පාසුතාවයක් ඇති වුණොත් ආයුර්වේදයේ හැටියට ගත්තොත් රණවරා පොල්පලා වගේ දේවල් ටිකක් නීරමුල්ලිය ටිකක් බීලා ඒ පහසුවක් ඇති කරගන්න පුළුවන්. ඔව්. නමුත් ඒ තුලින් පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණොත් ඒක විසඳන්න බෑ. දැන් අපි හිතමු මගු කඩුවක ගලක් තියෙන දෙයක්, ඒ වගේ මුත්‍රා මාර්ගයේ අවිහිරතාවයක්, ඒ වගේ දෙයක් මුත්‍රා පිටවීමේ යම් කිසි වෙනත් හේතුවක් මත මොකද එකම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් විවිධ රෝගත් එක්ක. ඒ කියන්නේ රෝග ලක්ෂණ දැන් මෙවැනි මුත්‍රා අපහසුතාවයක් දැනෙන්නේ පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඔව්. සමහරවිට බකු කඩුව වල ප්‍රශ්නයක් මත වෙන්න පුළුවන්, මුත්‍රාශයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වතුර බීමේ අඩුකමක් එක්ක තමුන්ගේ දිනදා ක්‍රියාවලියේ තියෙන අඩුපාඩුකම් නිසා මුත්‍රා ඕනෑමට වඩා තද කරගෙන ඉඳලා ඒ කියන්නේ මේවා ඒ වේග ධාරණය ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙනවා වේග ධාරණය සුදුසු නැහැ කියලා මුත්‍රා වේගයක්. ඒ වේග ධාරණය කරගෙන තමුන්ගේ දිනදා කටයුතු කරලා ඇති වෙන ප්‍රශ්න මේ හැම දෙයක්ම පුරස්ථි ග්‍රන්ථියට පටලව ගන්න එපා. අන්න එතනදි තමයි වෛද්‍යවරයාගේ වටිනාකම එන්නේ. හොඳයි. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි එතනට අවස්ථාව දීලාම ඉතිරි ප්‍රශ්න වලට යන්. සුබෝදෑසනක්. සුබෝදෑසනක්. ඔව්. කියන්න ඔබතුමියගේ නම කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? මම මිනුවන්ගොඩින්, මගේ නම නම් සුමුදු. ඔව් සුමුදු කියන්න. මට ඇත්තටම ડોක්ටර්ට තමයි කතා කරන්න ඕනේ. මම මේ ડોක්ටර්ගේ පේෂන්ට් කෙනෙක්. දැන් මාස ගණනාවක් තිස්සේ මම බේත් ගන්නවා. මට චුට්ටක් ඔයාලගේ වෙලාව දෙනවා නම් මේ කතාව චුට්ටක් කියන්න. ඔව් සුමුදු අවස්ථාව තියෙනවා කියන්න. මේ ඇත්තටම ડોක්ටර් මම ડોක්ටර් ගාවට යනකොට මම මේ වෙස්ටර්න් මෙඩිසින් ડોක්ටර්ස් ක්ලිනික්කින් බේත් ගන්න තිබුණා. ඇත්තටම මම IUI දෙකක් කරලා තිබුණා. මේ මටයි මගේ මහත්තයයි දෙන්නටම ડોක්ටර් බේත් කළා. අපි දෙන්නගේ අඩුපාඩු බලලා ඇත්තටම මේ මගේ මහත්තයාට ටිකක් මේ සුගර් ලෙවල් එක හිටියා. යා සුගර් වැඩි වෙලා. එතකොට මට PCOD ලෙඩෙක් මම. අපි දෙන්නවම ડોක්ටර් බලලා ડોක්ටර් බේත් කරලා අපි දෙන්නගේ චාර්යාවන් සම්පූර්ණයෙන් වෙනස් කරගන්න කියලා ඇත්තටම මට ඊයේ ડોක්ටර්ට කෝල් එකක් ගන්න බැරුව ගියා. මට ඊයේ තමයි මට මගේ සුබ ආරංචිය ලැබුණේ. ඇත්තටම ડોක්ටර් මං කන්ෆීම් වෙලා.
ඔව් මට හරි සන්තෝෂයි. මට ඩොක්ටර් මට ඇත්තටම මම ඩොක්ටර් බලන්න ඉන්න මට ඇත්තටම ඩොක්ටර්ට වඳින්න ඕනේ ඩොක්ටර් දෙයියෙක් අපේ ජීවිතේට මට ඒක කරගෙන එන්න තාම විදිහක් නැහැ මම මේ එතකොට තමයි අද ටීවී ප්‍රෝග්‍රෑම් එක දැක්කේ ඒකයි මම ඩොක්ටර්ට මෙතනින්ම කතා කරනවා අනිත් අය දැනගන්න ඕනේ මේක කියලා හිතුවේ. හරි සුමුදු ගොඩක් ස්තුතියි ඒ වගේම සුබ පැතුම් පරිස්සමෙන් නිරෝගී දරු සම්පතක් වට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ වචන ඇහෙනකොට මේ වගේ දේවල් අත්විඳිනකොට වෛද්‍යමනි කොයිතරම් සතුටක් දැනෙනවද නේද? ගොඩක් ස්තුතියි සුමුදු කතා කරාට මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් මම ප්‍රජනන රෝග සම්බන්ධව විශාල පෙරලියක් කරලා තියෙන වෛද්‍යවරයෙක්. ඇත්ත වශයෙන්ම මේක වර්ධව තේරුම් ගන්න එපා පම්පෝරි ගැනීමක් කියලා ගොඩක් අය නොදන්න දෙයක් මම මේ කියන්නේ මට මතකයි මේ යුවල ඇත්ත වශයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයේ ගොඩාක් ප්‍රතිකාර ලැබපු යුවලක් වසර ගණනාවක් ඒ වගේම මොවුන්ට කියලා තිබුණා දරුවන් ලැබිය නොහැකි කියලා මම ඒ නොහැකි කියපු දේ ආයුර්වේද ප්‍රතිකාරක වලින් හැකි බවට ඔප්පු කරලා තියෙනවා මට බොහොම ස්තුතියි අත් වශයෙන් මේ අවස්ථාවේදී මේ ගැන කතා කරාට මේ තත්ත්ව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ගොඩාක් විසඳිය හැකියි. නමුත් මම ප්‍රජනන වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යරයෙක්ට මම දන්නවා නමුත් රෝගීන්ගෙන් මෙවැනි ගැටලු වලට පත් වෙච්ච රෝගීන්ගෙන් වැඩි බහුතරයක් යොමු වෙන්නේ අනිකුත් වෛද්‍ය ක්‍රම වලට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමු වෙන්නේ අරුණී ඔක්කොම කරලා බැරි වුණාම. ඇත්ත වශයෙන්ම මේ වලත් හැමදේම කරලා බැරි තැන තමයි ආවේ. අද අන්තිම අවස්ථාව විදිහට තමයි ගන්නේ. අන්තිම අවස්ථාව මේ වුන් ප්‍රෙග්නන්ට් බව මට හැබැයි WhatsApp කරලා යූරින් චෙකප් එක මට එවලා තිනවා රිපෝට් එක. මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කතා කරාට මේ ඔබට නිරෝගිමත් දරු පැටියෙක් මොකද ආයුර්වේද පැටවු හරි නිරෝගිමත් ආයුර්වේද පැටවු හරි ක්‍රියාශීලී මම හඳුන්වන්නේ ආයුර්වේද පැටවු කියලා මේ ඊටාම වාසනාවන්ත නිරෝගිමත් දරු පැටියෙක් ලබන්න ඔබලාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම සෑම මගේ ප්‍රතිකාරගත දරුවන් ලැබුණු අය දන්නවා කන්සීව් වුණා කියලා මම රෝගියා පැත්තකට දාන්නේ නැහැ. ඔවුන්ට දරුවා ලැබෙන තුරුත් අවශ්‍ය රෝගවලදී ගැටලුවලදී මම ගොඩාක් උපදෙස් දෙනවා. ඒ වගේම දරුවා ලැබුණු පසුවත් සමහර අයගේ දරුවගේ ඇතිවෙන වෙනස්කම් සමහරට බර අඩුයි කියනවා ඒ වගේ දේවල් වෙනවනේ. එහෙම අඩුයි කියප අයත් මම ආයුර්වේදේ ලස්සනට වැඩි කරලා මේ හදලා දීලා තියෙනවා. මේ ඊටාම සාර්ථක වෙදකමක් ආයුර්වේද වෙදකම කියන්නේ ඔබ එය අත්විඳ කෙනෙක් මම හිතන්නේ මගේ ගාවට යොමු වෙනකොට ඔබලටත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන වැඩි අවබෝධයක් තිබුණේ නැහැ මට මතක හැටියට මම සෑම දෙයක් කියලා දුන්නා මොකද දියවැඩියාන් පෙළුණු ස්වාමි පුරුෂයා මේ අද ඔවුන් ඒ හැම අතින්ම සාර්ථකත්වයට පත් වුණු බව මම දන්නවා මට ප්‍රතිඵල ලැබෙන්න කලින් මේ කන්සීව් වෙන්න කලින් ඔවුන්ගේ වාර්තා ඉතා හොඳ මට්ටමක පැවතිලා තිබුණේ. ඉතින් ගොඩක් සතුටුයි මේ අවස්ථාවේ කතා කරාට ඔබලට වැදගත් මාතෘකාවක් තමයි මේ කතා කරන්නේ. අද දවසේත් කතා කරන්නේ. ඒ වගේම හරි සතුටුයි දැන් මේ වගේ ප්‍රතිඵලයක් ලැබුණාම ඒ ප්‍රතිඵලය Tamanට ලබාගෙන ඉන්නවට වඩා සමාජය දැනුවත් කරන්න මෙහෙම කතා කරන්න අවස්ථාව ගන්න එක. තව කෙනෙක්ට අවස්ථාවක් ලබා ගන්න අවස්ථාවක් උදා කරගන්න. ඒක ගැන මට අරුණි කියන්න තියෙනවා දෙයක්. මොකද මේ ගොඩාක් දුරට අපි ආයුර්වේද ප්‍රතිකාර තුළින් ගොඩක් සාර්ථක ප්‍රතිඵල මේ රටට අරන් දීලා තියෙනවා. නමුත් මේ විදිහට විවෘතව නාලිකාවකදී කතා කරන්නේ ඊටාම ටික දෙනයි. ඒ වගේම ඒ ස්තුතිය කියන එක ලබන්න ගොඩක් දුරට අපිටත් ඒ වාසනාව ලැබෙන්න ඕනේ. මොකද හේතුව මේ ඒක බොහොම අඩුකමක් අපි ඒක දකින්න ලැබෙනවා. දැන් ඔතනදී වෙන සිද්ධ වෙන එක දෙයක් තමයි දරුවා කන්සීව් වුණාට පස්සේ ඔවුන් ඊට පස්සේ යන්නේ බියෝජි කෙනෙක් ගාවට ප්‍රසූතිය වෙන්නේ. මේක කිව්වේ යුතුයම කාරණාවක්. මොකද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද රෝහල් වල මාතෘ කටයුතු කෙරුණා. මේ මැටර්නිටි ජොබ් එක කෙරුණා. ඇත්ත වශයෙන්ම මේ සර්විස් එක. නමුත් පසු කාලිනව මේ සියලුම දේ නැතුව ගියා. මොකද රටේ ප්‍රසිද්ධ අය පවා මාගාව ඒක ලිඛිතව තියෙනවා. දරුවෝ බිහි වෙලා ඔවුන් ඉපදිලා තියෙන ආයුර්වේද රෝහලේ. ඉතින් එවැනි තත්ත්වයක මේ කටයුතු කෙරිච්ච රෝහලක් විශේෂයෙන් බොරැල්ල ආයුර්වේද රෝහල මැට්ටිටි කටයුතු කෙරුණා. නමුත් දැන් මෙවැනි ප්‍රශ්න අපි කන්සීව් කරාට පස්සේ ඔවුන් යන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට. ඊට පස්සේ දරුවා ලැබෙන්නේ එතන. එතකොට අපි කරන කාර්යයේ ක්‍රෙඩිට් එක යන්නේ බටහිර වෙදකමට.
ඉතින් මේවත් අනාගතයේ ආයුර්වේද බලධාරීන් මේ ගැන තේරුම් අරගෙන අපේ හොඳම මැට්ටි කරන්න පුළුවන් වෛද්‍යවරු ඉන්නවා. ඒ කටයුතුත් ආයුර්වේද රෝහල් වල ආරම්භ කරා නම් මං හිතන්නේ වඩාත් සුදුසු වේවි. එතකොට ආයුර්වේද වෛද්‍යවරයාගේ හැකියාව දක්ෂතාවය හැමදේම මේ රටට ලෝකෙට පෙන්වන්න පුළුවන් ශක්තියක් අපිට ගොඩනගෙනවා. හොඳයි. ඒ පැහැදිලි කිරීම එක දවසේ අපේ මාතෘකාවට අපි නැවතත් එනවා. දැන් වෛද්‍යමක මේ ප්‍රජනනයටත් මේ අපි අද දවසේ කතා කරන මේ පුරස්ති ග්‍රන්ථිය කියන එක ඉතා වැදගත් කාර්යයක් කරනවා. ඉතින් ඇත්තටම ඒහිදී අපි දැන් ඊළඟ ප්‍රශ්න විදිහට ඔබතුමාට යොමු කරන්නේ පුරස්ති ග්‍රන්ථියෙන් ප්‍රජනනයට සිදුවෙන කාර්යභාරය මොන වගේද කියන පැහැදිලි කිරීමට. පුරස්ති ග්‍රන්ථිය තමයි මේ අරුණි පුරුෂයෙකුගේ ශුක්‍රාණු නිපදවීමට මූලික වැදගත් වෙන ඉන්ද්‍රියන්ගෙන් එකක්. වෘෂණකෝෂ එකක් ඒක ගබඩා කරගෙන තත්ත්වය ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වගේ වෙනවා. මේ පුරස්ති ග්‍රන්ථියට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එක බලපෑමක් ඇති කරනවා මේ ශුක්‍රාණු නිපදවීමට සහ පුරුෂයාගේ ක්‍රියාවලියට. මේ පුරස්ති ග්‍රන්ථිය හොඳින් ක්‍රියාත්මක වෙනකොට ශුක්‍රාණු නිපදවීම ඉතාමත් හොඳ මට්ටමක පවතිනවා. එතකොට ශුක්‍රාණු නිපදවීම හොඳ වෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාවලියත් එක්ක. පුරුෂයාගේ හෝමෝන් එක තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ පුරුෂ හෝමෝන් එක. එතකොට ඒ ක්‍රියාවලියත් එක්ක තමයි පුරුෂයා මේ ශක්තියට නැගෙන්නේ. එතකොට ශුක්‍රාණු නිපදවීම හොඳින් තියෙනකොට ඔහුට හොඳ ලිංගික ක්‍රියාවලියක යෙදීමේ හැකියාව තියෙනවා. දෙවැනි කාරණාව තමයි දරුවෙක් බිහි කරන්න අනිවාර්යයෙන්ම ශුක්‍රාණු තරලය අවශ්‍යයි. ශුක්‍රාණු අවශ්‍යයි. එතකොට ශුක්‍රාණු වල යම් ගැටලුවක් මතු වුණාම අපි අනිවාර්යයෙන් මේ ප්‍රජනන පද්ධතියට බලපෑම් ඇති කරන මේ පුරස්ති ග්‍රන්ථිය ගැන අවධානය යොමු කළ යුතුයි. ශුක්‍රාණු නිපදවීමේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් වොලියුම් එකේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපි ආයුර්වේද ප්‍රතිකාරයේදී පුරස්ති ග්‍රන්ථියට අදාළව ඒ ශක්තිය ගොඩ නැගෙන්න ඒ හෝමෝන ගොඩ නැගෙන්න ශුක්‍රාණු නිපදවීම වැඩි වෙන සාර්ථක ආයුර්වේද වාජීකරණ ප්‍රතිකාර වලින් මේ තත්ත්වය ගොඩනගනවා. දැන් අපිට අර කතා කරපු අපේ රෝගී කාන්තාවගේ ස්වාමි පුරුෂයා ගත්තොත් ඒ දියවැඩියා රෝගීකින් මෙවැනි රෝගීන් අපිට මුණ ගැහෙනවා ගොඩක්. දියවැඩියා රෝගීන් පීඩා විඳිනවා. ඒතකොට දියවැඩියා රෝගය බලපානවා මේ ශුක්‍රාණු නිෂ්පාදනයට. ලිංගික ශක්තියට විශේෂ බලපෑමක් ඇති වෙනවා. පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාවලිය ශක්තිය හීන වෙන්න බලපාන මූලික රෝගයක් තමයි දියවැඩියාව. එතකොට එවැනි අවස්ථාවල් වලදී අපි දියවැඩියාවත් පාලනය කළා මේ ශුක්‍රාණු ක්‍රියාවලියත් වර්ධනය කරනවා. ඉතින් එහෙම ශක්තියක් මේ ආයුර්වේද ප්‍රතිකාර තුල පවතිනවා. අත වශයෙන්ම මේ අරුණි බං ස්තුතිවන්ත වෙනවා මේ සුප්‍රීම ටීවී නාලිකාවට මෙවැනි දේ සමාජගත කරන්න ජනතාව දැනුවත් කරන්න ඔබේ නාලිකාව මේ කරන්නේ ජාතික මෙහෙවරක්. මොකද අපේ රටේ ජාතික වෙදකමක් ආයුර්වේදය කියන්නේ. එතකොට ජාතික වෙදකමට ලැබිලා තියෙන්නේ ජාතිකත්වයට වටින වටිනාකමක් නෙවෙයි. ඒ ජාතික වෙදකමක මට්ටමක් ඇත්ත වශයෙන්ම මේ සෞඛ්‍ය සේවාව තුළ විශාල පිළිගැනීමක් ලැබිය යුතු වෛද්‍ය ක්‍රමයක් තමයි මේ ආයුර්වේද වෙදකම. ඉතින් මෙවැනි සාකච්ඡා තුළින් උනත් අපිට ආයුර්වේද හැකියාව රටට රටේ ජනතාවට ලෝකෙට ගෙනියන්න ලැබෙනවා. ඒක මම ස්තුතිවන්ත වෙනවා ඔබේ නාලිකාවට මේ ගන්න මෙහෙවර ගැන. ඉතින් ඒ නිසා පුරස්ති ග්‍රන්ථිය ගැන තව ගොඩාක් කියන්න දේවල් තියෙනවා. ඔව් අපිට දැන් ඊළඟට වෛද්‍යතුමනි අපි කතා කරලා විශේෂයෙන්ම දැන් මේ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් ගැටලු සහ එහෙම ගැටලු ඇති වෙන්න යම්කිසි වයස් සීමාවක් තියෙනවද? එහෙම බලපාන වයසක් තියෙනවද කොහොමද? ඔව් පුරස්ති ග්‍රන්ථියේ වයස් සීමාවක් වයස් ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 40 50 වගේ වෙනකොට පුරස්ති ග්‍රන්ථියේ ක්‍රියාවලියේ පොඩි පොඩි වෙනස් වීම් ඇති වෙනවා. ඒ කියන්නේ සමහර විට සමහරගේ පුරස්ති ග්‍රන්ථියේ පොඩි ඉදිමීමක් වගේ දේකොත් ඇති වෙන්න බලපෑමක් ඇති වෙනවා. මට ඒ පිළිබඳ රූප සටහනක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඒක අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න. දැන් මේ පුරස්ති ග්‍රන්ථිය සාමාන්‍ය මට්ටමේ තියෙනකොට අර පුංචි පිම්පම් බෝලයක් වගේ ඒක මුත්‍රාශය අගිස්සේ මුත්‍රානාලය ආරම්භ කරන ස්ථානයේ පවතිනවා. දැන් මේ ග්‍රන්ථිය කාලයත් එක්ක වයසත් එක්ක සමහර විට මේ ක්‍රියාකාරීත්වයේ එන්න අඩපණ වීමකට ලක් වෙනවා. එතනදී පුරස්ති ග්‍රන්ථිය පොඩි ඉදිවීමකට ලක් වෙනවා. පොඩ්ඩක් විශාල වෙන්න ගන්නවා. ඒ විශාල වෙන්න ගන්නකොට
අපිට යම් යම් වෙනස්කම් දැනෙන්න ගන්නවා. මෙන්න මේක තමයි දැනුවත් විය යුතුම දේ. දැන් මේ රූප සටහන දිහා බැලුවොත් ඔබට පේනේවි එක පැත්තක තියෙනවා normal prostate gland එක. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ ස්වස්ථ මට්ටමේ තියෙන සනීපෙන් තියෙන පුරස්ථි ග්‍රන්ථිය. අනිත් පැත්තක තියෙනවා enlarge වෙච්ච විශාල වෙච්ච පුරස්ථි ග්‍රන්ථිය. එතකොට මේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වෙනකොට මෙහි මුත්‍රාශයට යම් යම් බලපෑම් ඇති කරනවා. ශුක්‍රාණු ක්‍රියාවලියටත් බලපෑම් ඇති කරනවා. එතකොට දැන් අර හොඳින් තියෙනකොට ඔබට පේනවා ඇති මුත්‍රාශය හොඳින් පිරීලා ඒක යටින් මේ ග්‍රන්ථිය පවතිනවා. දැන් මේක ඉදිමීමකට ලක් වෙනකොට මේක පුරස්ථි ග්‍රන්ථියට යම් තෙරපීමකුත් මේ හරහා මුත්‍රාශයට තෙරපීමකුත් සිද්ධ වෙනවා. සමහර විට මේ ග්‍රන්ථියේ මේ වෙනස් වීම පිරිමින්ට දැනෙනවා. හැබැයි හිතන්නේ නැහැ මේක නිසා කියලා. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ඇති වෙන මූලික දේ. දැන් මුත්‍රා පිටවීමේ සමහරලාට වේගය අඩුකමක් වෙනද හොඳින් මුත්‍රා විදලා පිටවෙච්ච පිරිමියාගේ ඊට පස්සේ මුත්‍රා පිටවීමේ වේගය දුර්වල වෙනවා. ඒ වගේම මුත්‍රා පිට වෙනකොට සමහර විට පොඩි දැවිල්ල ගතියක් ඇති වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි මුත්‍රා පිට කරත් හොඳින් මුත්‍රා පිට කරනවා. නමුත් දැනෙනවා මුත්‍රා පොඩි ප්‍රමාණයක් රැඳිලා තියෙනවා කියලා. මුත්‍රා රැඳීමක් සිද්ධ වෙනවා. ඉතින් එතනින් පස්සේ මුත්‍රාවල 아무තු දුර්ගන්ධයක් එන්න ගන්නවා. මුත්‍රා වරින් වර පිට වෙන්න ගන්නවා. මුත්‍රා පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. රාත්‍රී කාලයේ වැඩිපුර මුත්‍රා පිට වෙන්න ගන්නවා. දැන් ගොඩක් අය හිතනවා රාත්‍රී කාලයේ මුත්‍රා පිට වෙන්නේ වැඩිපුර දියවැඩියා රෝගය නිසා කියලා. දියවැඩියා රෝගය නිසා පමණක් නෙවෙයි. සමහරවිට මේ රෝගය නිසා සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අන්න ඒක අඳුනා ගැනීමේ වැදගත්කමනේ. අන්න එතනයි වැදගත්. ඒ කියන්නේ රෝගයක් හඳුනා ගන්නකොට අරුණි වෛද්‍යවරයා කරන්නේ පුළුල් පරීක්ෂණයක්. ඒ කියන්නේ වෛද්‍යවරයා වෛද්‍ය දැනුමත් එක්ක තමුන්ගේ පළපුරුද්දේ සෑම දෙයක් එක්කම පුළුල් පරීක්ෂණයකට යොමු වෙනවා. හරස් ප්‍රශ්න රෝගයාගෙනුත් අහලා රෝගයාගේ රෝග ලක්ෂණ සැලකිලිමත් වෙලා ඒ වගේම පරීක්ෂණ වාර්තාවකුත් මොකද පුරස්ථි ග්‍රන්ථිය පරීක්ෂණ කරන ක්‍රම තියෙනවා වෙනම. එක ක්‍රමයක් තමයි ගුද මාර්ගයට ඒ ග්ලව්ස් එකක් දාලා ගුද මාර්ගයට ඇඟිල්ල ඇතුල් කරලා විශේෂයෙන් දමර ඇඟිල්ල ඇතුල් කරලා ග්‍රන්ථිය තෙරපලා බලනවා. ඒක පළපුරුදු වෛද්‍යවරයෙකුට සරල අවබෝධයක් ගන්න පුළුවන් පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමක් පිළිබඳව. ඒක ගුද මාර්ගයේ පැත්තෙන් තමයි පරීක්ෂා කරන්නේ. දැන් මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ මේ දැනෙන ලක්ෂණ ඔබට පවතිනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න මේ පිළිබඳව කටයුතු කරන වෛද්‍යවරයෙක් වෙනුවෙන්. මොකද ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙනුවෙන් මම නිතරම කියන දෙයක්. ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න කිව්වම සමහරලාට යනවා කැඩුම් බිඳුම් කරන ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට. එහෙම ගිහිල්ලා බෑ. මොකද මේ ප්‍රජනන ක්‍රියාවලියට ගැන දැනුමක් තියෙන හැකියාවක් තියෙන පළපුරුද්ද තියෙන වෛද්‍යවරු වෙනම ඉන්නවා. එහෙම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. නැත්තම් මේකට ගැළපෙන්නේ නැති වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්න ගියොත් මේක තව වර්ධින්න පුළුවන්. ඉතින් අනිත් කාරණාව තමයි දැන් මේ මුත්‍රා පිටවීමේ ඇති වෙන තත්ත්වය. ඒ වගේ මුත්‍රා පිටවීමේ විවිධ ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අනිත් දේ තමයි අරුණි මේක තමයි ගොඩක් පිරිමේ ටිකක් හිත සැලෙන ප්‍රශ්නය. ශුක්‍රාණු ගැටලු ඇති වෙනවා. පුරුෂ ලිංගයේ ක්‍රියාකාරීත්වය සමහර විට පොඩි අඩපණවීමක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා සිද්ධ වෙන්නේ ශුක්‍රාණු පිටවීමේ අපහසුකම්, ශුක්‍රාණු පිට වෙනකොට වේදනාව, පිටවීමේ ප්‍රමාණය අඩුකම් මේ දේවල් වෙන්න පුළුවන්. අර මම පෙර සඳහන් කරේ ශුක්‍රාණු නිෂ්පාදනයේට මේ ග්‍රන්ථිය කරන කාර්යභාරය විශාලයි. එතකොට මේ ග්‍රන්ථිය නොසලකා ඉන්න පුළුවන් ග්‍රන්ථියක්ද? බැහැ. පිරිමියාගේ පෞරුෂයට විශාල බලපෑමක් ඇති කරන ග්‍රන්ථියක්. ග්‍රන්ථියක් ඒ වගේ වෛද්‍යමාර ආරම්භයේදීත් කිව්වා වගේ කතා කරනවා ගොඩක් දේවල් ඉතුරු. ගොඩක් දේවල් තියෙනවා. අපි ලබන සතියේ කතා කරමු දිතිරි. හරි. හොඳයි. ඒ අවස්ථාව ඇත්තටම මේක පැහැදිලි කරලා දිය යුතුම අනිවාර්යයෙන්. එතකොට අද දවසේ සාරාංශයකුත් එක්ක අපි ලබන සතියේදීත් මේ පිළිබඳව මේ ආශ්‍රිත වැටෙන්න පුළුවන් පිළිකා වගේ රෝගී තත්ත්වයන්, එතකොට කරන්න පුළුවන් ශල්‍ය කර්මකින් පස්සේ කොහොමද මේ පුද්ගලයාගේ ලිංගික ජීවිතය, ප්‍රජනනය මේ සියලු කාරණා පිළිබඳව අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අවසන් කරන්න කලින් විශේෂාංගය මතක් කරන ඔබට පුළුවන් වෛද්‍යතුමාට යම් ගැටලුවක් තියෙනවා නම් එතුමාගේ උපදෙසක් ලබා ගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන අංක ඔස්සේ 0112 76 94 86 0112 76 94 86. ඒ වගේම ශනික ඇමතුම් අංකයට මම ඔබට මතක් කරන්නම් 077 888 69 87 077 888 69 87. ඒ වගේම වෛද්‍යතුමා මුණ ගැහෙනවා නම් අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයට ඔබට යන්න පුළුවන් නම්බර 22 දී දුම්රියපල පටුමග නුගේගොඩ. එහෙමනම් ලබන අඟහරුවාද අපි අනිවාර්යෙන් මුණ ගැහිලා මේ ඉතිරිය කතා බහ කරමු.
කරමු. ස්තුතියි වෛද්‍යතුමනි ආයුබෝවන්. ආයිබෝවන් පැමට. හොඳයි එහෙමනම් අවසන් විරාමය අද වැඩසටහන තුළ ඊට පස්සේ අපි සූදානම් වෙන අවසන් විශේෂාංගයත් එක්ක ඔබ මුණ ගැහෙන්න. Every morning මේ ගහ කොළ රැකගන්න පුතේ අයි පැනල් පනම්පරාවටම එකයි. ඔබත් මිලියනපතියෙක් වන්න. ජේට් ෆැන්ටසි ක්‍රිකට් සමගින් ඔබේ හැකියාවන් දිනවන්න.